ට්‍රේඩින් වලට අලුතින් එන කෙනෙක් දැනගන්න ඕන තවත් දෙයක් තමයි ඔයා ලොකු ගණන් වලින් ඔයා මුලින්ම ට්‍රේඩ් දාන්න යන කාලේ ලොකු ගණන් වලින් ට්‍රේඩ් දාන්න යන්න එපා. ඒ කියන්නේ ඩොලර් 100 200 දාගෙන ට්‍රේඩ් දාන්න යන්න එපා. මොකද ඔයාලා මාකට් එක ගැන කිසි එක්ස්පීරියන්ස් එකක් නැහැ. දැනුම තිබ්බට ඇනලයිස් කරන දැනුම තිබ්බට මාකට් එක ගැන ලොකු කාලයක ඔයාට එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒ හින්දා ඔයා එකපාර ලොකු මුදල් දාගන්න එපා. ඒ කියන්නේ ලොකු ගාණක් එකපාර ඕනේ නැහැ. හරිද? මුලින් පොඩ්ඩක් දාගෙන මාකට් එකේ රියල් මනි දාගෙන පොඩි මුදලක් දාගන්න. අඩුම මම කියන්නේ ඩොලර් 10ක් 15ක් 20ක් 30ක් ඒ වගේ ගාණක් දාගෙන ඊට පස්සේ ට්‍රේඩ් කරන්න. හරිද? ටික ටික ඊට පස්සේ ඒක පොඩ්ඩක් අප් කරගන්න. ඊට පස්සේ ඔයාට මාකට් එකේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ආවට පස්සේ ඔයාටම ඔයා ගැන විශ්වාසයක් ඇති වුණාට පස්සේ ඔයා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න ගමන් තව ඕනනම් වොලට් බැලන්ස් එක ටික ටික වැඩි කරගන්න. ප්‍රොෆිට් එකෙන් වැඩි කරගන්න ඕන තවත් හොඳයි. ඔයා නැත්තම් වෙනවම හරි දාගන්න. හරිද? ඊට පස්සේ ඒ තියෙන වොලට් බැලන්ස් එකකින් ඔයා ෂේප් එකේ ට්‍රේඩ් කරගෙන යන්න. එහෙම නැතුව එකපාර ට්‍රේඩ් වලට ඩොලර් 100 200 දාගෙන එහෙම නැත්නම් ඊටත් වඩා දාගෙන අනම්මනම් ඊට කඩම් විකුණලා හරි දාලා ඔය වගේ ගොන් වැඩ කරන්න යන්න එපා. එහෙම කරොත් අනිවාර්යෙන් ඇනෙනවා. මම ඕගොල්ලන්ට පෙන්නනම් අපේ ළමයි කොහොමද පොඩි ගාණක් දාගෙන සාමාන්‍ය දුරකට අප් කරගත්තේ. ඒ කියන්නේ මුලින්ම ඒගොල්ලෝ ඩෙමෝ account වල ඉඳන් ට්‍රේඩ් කරපු කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් කෙලිම රියල් මනි වලට ආපු කට්ටියක් ඉන්නවා. ඉතින් චූටි ගාණක් දාගෙන අප් කරගත්තු ඒවා ඉන්න මම ඕගොල්ලන්ට ඒක පෙන්නන්න බලන්නකෝ. මේ ඉන්නේ ඒ වගේ පොඩියට පටන් ගත්ත එක්කෙනෙක්. මේ තියෙන මේ මහේෂික ඩොලර් 2යි ගාණක් මුලින් දාගෙන තිබුණේ. ඊට පස්සේ යා ඩොලර් 6යි ගාණක් වෙනකන් මේක අප් කරගෙන තිබ්බා. හරිද? මේ ඩොලර් 16යි ගාණක් වෙනකන් මේක අප් කරගෙන තිබ්බා. ඉතින් ඒ වගේ තව අපේ ළමයි ඉන්නවා මේ ප්‍රොෆිට් කාඩ් මේ ඇනලයිස් එකත් එක්කම දාලා තියෙනවා. ඉතින් මේ අපෙන් ඉගෙන ගත්ත අපේ ළමයි මේ ඩෙමෝ account එක ට්‍රේඩ් කරපු කට්ටිය 1000 ගානක එතනත් ප්‍රොෆිට්. හරිද? ඉතින් මේ තව ප්‍රොෆිට් කාඩ් ඕන තරම් තියෙනවා ප්‍රොෆිට් කාඩ් නම් මේ පේනව නේද? මේ පොඩ මේ මහ ලොකු ගණන් ප්‍රොෆිට් නැහැ. ඩොලර් 5 1 2 ඒ වගේ පොඩි ගණන් වලින් තමයි මේගොල්ලෝ ට්‍රේඩ් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඉතින්. හරිද මේ? මෙතන 20 21 20 ගණන්. එතකොට ඒ වගේ හොඳට ප්‍රොෆිට් කරපු කට්ටිය ඉන්න මේ 3000 ගානක ප්‍රොෆිට් එකක්. ඉතින් මේ ළමයි මහන්සි වෙලා කැප වෙලා පොඩ මේ වෙලා මාකට් එක ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇතුව වැඩ කරන කට්ටිය. ඉතින් ඕගොල්ලොන්ට බැරි නෑ එහෙම. ඕගොල්ලෝ උනත් අර එකපාර ලොකු ගණන් මං කිව්වා වගේ දාගන්න නැතුව චුට්ට පොඩ දාගෙන මුලින් එක්ස්පීරියන්ස් එක හදාගෙන ලොකු ගණනක් දාලා ට්‍රේඩ් කරන්න. එහෙම නැත්නම් පුතේ ඇනෙනවා අනිවාර්යෙන්. නිකන් ඇන ගන්න ඕනේ නෑනේ. මුලින් මේ වගේ පොඩ්ඩියට එක්ස්පීරියන්ස් එක හදාගෙන යන්න. ඊට පස්සේ ඔයාටත් අනිවාර්යෙන් මේ ට්‍රේඩින් ජර්නි එක ඔයාගේ සාර්ථක කරගන්න පුළුවන්.